ලයින් TV ප්‍රී ටයිම් අරගෙන අපි අද ඇවිත් ඉන්නේ මීගොඩ ගාමන්ට් සර්විස් ආයතනයටයි. මං කැමති දැනගන්න මෙච්චර ලස්සනට මොකද අද ඇඳගෙන ආවේ? අද අපේ පිබාලේ ඉන්න මම ඒ වගේ ඇඳුමක් ඇඳගෙන ආවා. එතකොට හැමදාම මේ වගේ හෙයාර් ස්ටයිල් දාන්න මේකප් දාන්න කැමතිද? ඔව් කැමති. මං කැමති දැනගන්න කොහෙද ගම නම මොකද්ද? මගේ නම වෙනුරි ඩිහාරා. මම පුත්තලම මං දැන් මේ හල්බරාවේ ඉඳන් දැන් වැඩට එනවා. එතකොට මේ ආයතනය කොහොමද තෝරාගත්තේ හොයාගත්තේ ඇයි මේ ශේෂ්ත්‍රයට ආවේ? අපි නිතරම ගමන් යද්දි දැකිනවා මෙතන තියෙනවා එකක්. ඊට පස්සේ මට මං ගෙදර ඕලෙවල් දීලා ගෙදරට වෙලා ඉන්නකොට මට හිතුණා මේකට එන්න කියලා. මං කැමති දැනගන්න පවුලේ විස්තර. පවුලේ අම්මා තාත්තා නංගිලා දෙන්න අක්කා අයියා ගොඩක් කට්ටිය ඉන්නවා පවුලේ. අම්මා සිංහල තාත්තා තමිල්. ඒකත් වෙනසක්. එතකොට තමිල් විදිහටද අඳින්න කැමති? ඔව්. එතකොට මං කැමති දැනගන්න දීපාවලි දිනය ගැන අද දවස ගැන මොකද්ද හිතෙන්නේ? හරිම සතුටුයි. අපි පල්ලි ගිහින් මම උදේම ආවේ නෑ. පල්ලි ගිහිල්ලා තමයි දැන් වැඩට ආවේ මම. මං කැමති දැනගන්න ආදරය ගැන. ආදරය ගැන කැමති දැනගන්න. ඔව්. අම්මා තාත්තට සහෝදරයන්ට. ඔව්. කොටම මං හරි ආදරේ. ඉතින් අනාගත බලාපොරොත්තු මොන වගේ බලාපොරොත්තු තියාගෙන ඉන්නේ? මම හොඳ නර්ස් කෙනෙක් වෙන්න ඕනේ ඉගෙනගෙන ඒ දිහා එහෙම යන්න ඕනේ. එතකොට ඔයාගේ ජීවිතයට විශේෂ කෙනෙක් ලං වෙලා ඉන්නවද? මොන වගේ කෙනෙක්ද බලාපොරොත්තු වෙන්නේ? හොඳ කෙනෙක් බලාපොරොත්තු වෙනවා තාම කවුරුත් නැහැ. එහෙම අහලත් නැද්ද? ඉඳලා තියෙනවා දැන් නෑ. මොන වගේ කෙනෙක්ද බලාපොරොත්තු වෙන්නේ? හොඳ කෙනෙක් හොඳ කෙනෙක් කියන්නේ එයා අවංකව ඉන්න ඕනේ මට විතරයි. ඒ කියන්නේ අනිත් කට්ටියත් එක්ක කතා කරාට කමන්නේ. හැබැයි මට විතරයි ආදරේ පෙන්වන්නේ. ඉතින් එහෙම කෙනෙක් තාම මේ ආයතනේ හම්බුනේ නැද්ද? නෑ. ඉතින් මොන වගේ රැකියාවක් කරන කෙනෙක්ද බලාපොරොත්තු වෙන්නේ? එහෙම නෑ. මොන කියාවක් වුණත් එයා හොඳ කෙනෙක් වෙන්න ඕන. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා එහෙම කෙනෙක් මෙති ඔබතුමාගෙන් දැනගන්න. ඔබතුමා මෙතන කවුරුද විදිහට සේවය කරන්නේ? ඒ වගේම නම? මම කසුන් මම ගාමන්ට් සර්විස් ආයතනයේ නිෂ්පාදන කර්මලාගාර කෙනෙක් වශයෙන් තමයි ආයතනයේ සේවය කරන්නේ. එතකොට ඔබතුමා මේ ආයතනයට සම්බන්ධ වෙන්නේ කොච්චර කාලයක් වෙනවද සම්බන්ධ වෙලා? මම 2012 තමයි මේ ආයතනයට සම්බන්ධ වෙන්නේ. දීර්ඝ කාලයක් මම මේ ආයතනයේ සේවය කරනවා. එතකොට මේ ශාස්ත්‍රයමයි තෝරගන්නේ. මම ඇත්තටම මේ ශාස්ත්‍රය තෝරගන්න හේතුව මගේ ආසාවක් තියෙනවා ඇඳුම් වලට ෆැෂන් ඩිසයින් කියන එකට මම ආසයි. ඒක මට ඉස්සරහා ඩෙවලොප් කරන්න මම මේ ආයතනයේ මම බැඳුණා. එතකොට අනාගතයේ වෙනුවෙන් මොන වගේ ප්ලෑන් එකක්ද තියෙන්නේ? ඒ වගේම මම කැමතියි දැනගන්න මේ ආයතනේ මේ කරන නිමි ඇඳුම් මොන වගේ රටවල් වලටද යන්නේ? ඇත්තටම අපේ වැඩිපුරම අපි දැනට ආයතනය අපි කරන්නේ ඉන්දියාවට තමයි අපි ගොඩක්ම මැනුෆැක්චරින් කරලා යවන්නේ. ඊට අමතරව එංගලන්තයේ වගේ රටවල් වලට තමයි අපි ප්‍රධානව යවන්නේ. ඒතකොට අපි මේ ආයතනයෙන් මම ගත්ත සහ මගේ බලාපොරොත්තුව මේ ආයතනයේ අපේ රටට කරන්න ඕනි ප්‍රධාන දේ ඉන්කම් එක ගන්න ඕනේ ඩොලර්ස්. ඒ වගේම අපේ ඇඟලුම් නිෂ්පාදනය සහ ඇඟලුමේ තත්ත්වය උපරිම තත්ත්වයෙන් අපි ලෝකෙට දෙන්න තමයි අපේ බලාපොරොත්තුව. එතකොට මේ ආයතනේ මේ සේවකයන් වෙනුවෙන් මොන වගේ තීරණද ගන්නෙ? හැමෝගෙම හැමෝම ඒකාකාරී නෑ. ඒතකොට හැමෝගෙම විවිධාකාරී විදිහට අපි හැමෝම දිහාම බලලා
ඒතකොට ඒ කට්ටියට අවශ්‍ය හැම දෙයකම අපි ගේට් එකෙන් ඇතුළට ආපු වෙලාවෙ ඉඳන් අපි ළමයාගේ ආරක්ෂාව සහ ළමයාට ඕනේ අවශ්‍ය හැම දෙයක්ම හැම වටපිටාවම සෞඛ්‍ය තත්ත්වයද ළමයාගේ මානසික තත්ත්වයද හැම දෙයක්ම අපි ළමයාට බලලා හැම පැත්තෙම කරන්න ඕනේ මැනේජ්මන්ට් එක අපි මේ ආයතනයේ ළමයි වෙනුවෙන් අපි කරනවා. ඒතකොට මම කැමතියි දැනගන්න මේ ආයතනයේ දැනට කී දෙනෙක් විතර සේවය කරනවද? දැනට අපේ මැෂින් 230ක් වගේ ප්‍රමාණයක් තමයි අපි දැනට දුවන්නේ. ඒ කියන්නේ මැෂින් ඔපරේටර්ස්ලා ඊට අමතරව අපේ ක්‍රවුඩ් එක 400ක් වගේ ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඔව් මොකද්ද මේ දෙන්නත් එක්ක මෙතන කරන්නේ? මම සයිඩ් සිම් ගහනවා. ඔව් එතන මේකෙන් මොකද්ද වෙන්නේ මේ දෙන්නෙක්? මෙයා මේකේ ඩැමේජ් තියෙනානේ. මේකේ කට් හොල් යනවා. ඒක චෙක් කරනවා. ඕපන් නැදිනානේ. මට මහන ගම් එක චෙක් කරන්න බෑනේ. ඒ හින්දා මෙයා චෙක් කරලා ඉස්සරහ ළමයට මහන්න වැඩ දෙනවා. එතකොට ඇයි මේ ගාමට් එකක්ම තෝරගත්තේ? විශේෂයෙන් කියලා නෑ ඉතින්. ගෙදර ප්‍රශ්නත් එක්ක, පවුලේ ප්‍රශ්නත් එක්ක මල්ලි ඉස්කෝලේ යනවා. එයාට උගන්වන්න ඕන හින්දා මේ ජොබ් එක තෝරගත්තා. මම කැමති දැනගන්න කොහෙද ගම? ඇමිලි පිටි. ඔව්. එතකොට දැන් ඔය අම්මයි තාත්තයි මොන වගේ කැපකිරීමක් කරලා තියෙනවද? අම්ම නම් මල් ළඟ නෑ. තාත්තා පොඩි කාලේ බලාගත්තා. ඊට පස්සේ ආච්චි ගාව හිටියේ. ඊට පස්සේ තාම මේ කලින් කටුනායක වැඩ කරා. ඊට පස්සේ තාම මේ වැඩට. එතකොට මල්ලි වෙනුවෙන් මොන තරම් කැපකිරීමක්ද කරන්නේ? මල්ලිට ආදරෙයි. ගොඩක් ආදරෙයි. එයා ඉල්ලන ඕන දෙයක් දෙනවා ඉතින්. එතකොට මම කැමතියි දැනගන්න අම්මා ගැන වචනයක්. අම්මට ආදරෙයි. ප්‍රශ්න හින්දා අපිව දාලා යන්නේ නැති. ඒ වුණාට දුකයි ඉතින් එයා ළඟ නෑනේ. ගෑල් ළමෙක්ට ඉන්න ඕනිනේ අම්මා කෙනෙක්. ඒ වුණාට ළඟ නෑ. අර හනි වෙච්ච වෙලාවට දැනෙනවා. එතකොට ආච්චි අම්මා මොන වගේ ආදරයක්ද ආච්චි අම්මගෙන් ලැබුණේ? ආච්චි අම්මා අම්මට වඩා ආදරේ. අදටත් තාමත් හොයලා බලනවා ඉතින්. එතකොට ජීවිතේ මොන වගේ බලාපොරොත්තුද තියෙන්නේ? ලස්සනට ජීවත් වෙලා මල්ලිලා දෙන්නවත් ගොඩ දාගෙන ජීවිතේ ඉස්සරහට ගිහින් තාත්තයි අම්මයි බලාගන්න තමයි. එතකොට මම කැමතියි දැනගන්න තාත්තා මොනවද කරන්නේ? තාත්තා වඩු වැඩ. ඉතින් තාත්තා පවුලේ මොන වගේ සතුටෙන්ද දැන් ඉන්නේ? අම්මා නැති අඩුව දැනෙනවද? ගොඩක්. ඔව් දැනෙනවා. ඒ වුණාට මං එයා බලන්න යනවා. අපේ ළඟ නෑ ඉතින් අර චූටි කාලේ ඉඳන් ඉන්න ඕනිනේ. අම්මා කෙනෙක් දරුවෙක්ට. ඒ වුණාට මගේ ළඟ නම් ඉඳලා නෑ. මං ඉතින් ඈත හිටියට ගමන්නේ අපි ගැන හොඳට හොයලා බලන්න කියලා. එතකොට මේක බලන හැමෝටම අම්මා තාත්තා හැම ආදරය ගැන මොකද්ද කියන්න තියෙන්නේ? ළඟ ඉන්න අම්මා තාත්තා හොඳට බලාගෙන රැක ගන්න. අපි වගේ අම්මා තාත්තා නැතුව මෙහෙම තැන් තැන් වල දුක් විඳින්න හොඳ නෑ. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඉදිරි අනාගතේ සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. Thank you. අන්න බරතම වැඩ. ඔව් අවුට්පුට් එකේනේ ඉන්නේ ටාගට් එක දෙන්න ඕනේ. එතකොට මොන කාලේ වගේද ඔය ටැටූ එක ගැව්වේ? දැන් අවුරුදු 5ක් වෙනවා ගහලා. ඔව්. ඒතරෝක විශේෂත්වයක් තියනවද? හිතුණා ඒ නිසා ගෙහුවේ. ඔව් මම කැමතියි දැනගන්න. ඇයි මේ ආයතනය තෝරගත්තේ? කොහෙද ගම? මගේ නම් ගම කොට්ටාවේ. දැන් මං ඉන්නේ හොරණ. මං වදින කලින් මෙහෙට ආවේ. දැන් මං හරියට ආවනම් අවුරුදු 10ක් වෙනවා. මම බල දෙන්න හම්බෙන්න නිසා නතර වුණා. ඊට පස්සේ ආයා මේ ආයතනය හොඳයි. මේ ඒකෙන් අප පොඩ්ඩක් දිනුවක් මම ලබාගෙන තියෙනවා. මට ඉන්න තැනක් එමු තුනේ මම මේකෙන් තමයි ඔක්කොම කරගත්තේ. එතකොට මේ ආයතනයේ ලබාගත්තු දේවල් අපි ගැන කතා කරමු. මොන වගේ දේවල්ද ලබාගත්තේ? මෙහි ඉන්සෙන්ටිව් තියෙනවා. ඒවා අපිට හම්බුණා. අපිට ආකත් මෙහෙම හම්බෙනවා. මේ අවුරුදු දීමනාව ඒවා හම්බෙනවා. ඔක්කොම මෙහෙන් තියෙන දේවල් අපිට ඔක්කොම මේ හම්බෙනවා. මම කැමතියි දැනගන්න ළමයි ගැන විස්තර. ළමයි අලුත් අයත් ඉන්නවා පරණ අයත් ඉන්නවා. ළමයි හොඳයි. එකමුතුයි. මේ රණ්ඩු එහෙම වෙන්නේ නැහැ. ළමයි ඔක්කොම එකමුතුයි. අලුත් ළමයිටත් වෙනසකුත් නැහැ. අපි එක වගේ ඉතින් මේ ඉන්නවා. ජීවිතේ මොන වගේ බලාපොරොත්තුද තියෙන්නේ? ජීවිතේ තියෙන පොඩි දෙන්නව හදාගන්න ටික දිනු වෙන තමයි තියෙන්නේ. මේ ආයතනේ ගැන වචනයක් කතා කරොත් මොන වගේ දේවල්ද කියන්නේ අලුතෙන් එකතු වෙන ළමයි වෙනුවෙන්? අලුතෙන් එකතු වෙන අය කියන්නේ මේකෙන් හොඳ පඩියක් ගන්න පුළුවන්. මේ දිනු වෙන්නේ ඉතින් අපි මාර්ගයක් මේකෙන් හදාගන්න බෑ ආවට පස්සේ. ඒකෙන් ඉතුරු කරගෙන දිනුවක් හදාගන්න ඕන. නැත්තම් මේ ආයතනේ හොඳයි. ගොඩාක් හොඳයි. මම අවුරුදු ගානක් වැඩ කරා. මේ දැන් මේ යන්නේ අවුරුදු 5 අවුරුද්ද. මම කැමති නුසාන් මොකද මෙතන වෙන්නේ? මෙතන අපි ගාමත් චෙක් කරනවා. ඔව්. එතකොට මේ චෙක් කරන එක කොච්චර කාලෙ ඉඳන් කරනවද? දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න මම කරනවා. එතකොට ඇයි මේ ශේෂ්ත්‍රය තෝරාගත්තේ? ගොඩාක්ම තෝරගත්තේ මේ ශේෂ්ත්‍රයෙන් ඉස්සරහට යන්න පුළුවන් පිට රටවල වලට පවා අපිට යන්න පුළුවන්. ඒ හැකියාව තියෙන හින්දා
තමයි මේ ශිෂ්ටය තෝරගත්තේ. මම කැමති දැනගන්න කොහෙන්ද මේ වැඩට එන්නේ? මම ඉන්නේ බෝපිට. එතකොට මේ ශේෂ්ත්‍රයෙන් මේ රැකියාව කළා ජීවිතේ ගොඩ යන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. සමහරකට ගොඩ යන්න පුළුවන් අපිට මේ රස්තාව උනන්දුවෙන් අපි කැපවීමෙන් කරොත් අපිට ඒක ඉස්සරහට යන්න පුළුවන්. මොන වගේ ප්ලෑන් තියෙන ඉස්සරහට යන්න? මම දැනට කොරියන් එක්සෑම් එක කරනවා. ඉස්සරහට කොරියාවට ගිහිල්ලා දැන් අපිට නවතම අපිට විශේෂාංගයක් කියලා තියෙනවා කොරියන් වල ගාමට් ශේෂ්ත්‍රයක් නිෂ්පාදන ශේෂ්ත්‍ර වලට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේකත් ඉගෙනගෙන කොරියන් ගිහිල්ලා කොරියාවේ දැන් මේ දැන් ගොඩක් පිරිමි අය තරුණයෝ මේ රැකියාවලට එන්නේ ගාමට් ශේෂ්ත්‍රයට එන්නේ. එහෙම කට්ටියට මොන වගේ උපදේශක්ද දෙන්නේ? ඇත්තටම ඉතින් ගාමට් කියන්නේ පිරිමි කාන්තා පාෂය දෙගොල්ලම කරන්න ඕන දෙයක්. ඇත්තටම පෙලක් අය හිතන්නේ ගාමට් ගියන් පස්සේ පිරිමි කෙනෙක් හරි ඒක නිකන් ගෑනු අය කරන වැඩ කියලා හිතන. ඒ වුණාට පිරිමිත් කරනවා. එහෙම ගාමට් එහෙම තියෙනවනේ. ඉතින් මේ ආයතන ගැන වචනයක් කතා කරොත් ඇත්තටම හොඳ ආයතනයක්. ඉතින් අපිට වැඩි ගැටුපක් හම්බෙන ආයතනයක්. අපි ගැන හොයලා බලනවා. ඉතින් කියන සතුරු ඉතින් හොඳ ආයතනයක්. මම හිතන්නේ ලස්සන හිනාවක් එක්ක මෙතන මොකද්ද කරන්නේ? චෙක් කරනවා. එතකොට මේ චෙක් කරන වැඩේ කොච්චර කාලයක් ඉඳන් කරනවද? දැන් අවුරුද්දක් විතර ඉඳන් මෙහෙ කරනවා. එතකොට කොහොමද මෙතෙන්ට සම්බන්ධ වුනේ? මේ අපේ ගමේ තියෙන්නේ මේ ආයතන තමයි. මම කැමතියි දැනගන්න පවුලේ විස්තර ටික. අම්මා ඉන්නවා, තාත්තා, මමයි, නංගි. එතකොට ඒගොල්ලන්ගෙන් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ? ලොකු සහයෝගයක් ලැබෙන විතරම. මම කැමතියි අම්මා තාත්තා ගැන වචනයක් කතා කරනවා. අම්මා නම් ගෙදර ඉන්නේ. තාත්තා නම් වැඩට යනවා. සිංහ දානවා ගොඩක් ආදරේ. ඉතින් මේ ශේෂ්ත්‍රයෙන් මොන වගේ බලාපොරොත්තු තියාගෙනද ඉන්නේ? ඇත්තටම ඉස්සරහට ගොඩක් දේවල් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ ආයතනෙත් හොඳයි ඇත්තටම. හොඳයි. මම කැමතියි දැනගන්න ආදරය ගැන. ආදරය ගැන එහෙම කෙනෙක් ඉන්නවද? එහෙම කෙනෙක් ඉන්නවා. එයා මොන වගේ කෙනෙක්ද? එයා නම් චුට්ටක් තරයි. ඔව්. ඉතින් ඇයි එහෙම කෙනෙක් තෝරගත්තේ? හැමෝම කියනවා මට හරියන්නේ තර කෙනෙක් කියලා. ඒ කියන්නේ ඉතින් එතකොට එයා දන්නවද මේක? ඔව් දන්නවා. ඉතින් පවුලේ අය දන්නවද? දන්නවා. එතකොට ඒ ආදරේ ඇතුණු විදිය මම කැමතියි දැනගන්න. ඒක ගොඩාක් ඒක කියන්නේ නිකම්ම තමයි කතා බහ කරලා තියෙන්නේ. එතකොට දැන් විවාහය දක්වා යනවා. ඔව්. තාම විවාහ වෙලා නැහැ. තාම නෑ. මොන කාලේ වගේද විවාහෙන්න බලාපොරොත්තු වෙන්නේ? තව අවුරුදු 2ක් විතර. එතකොට අනාගතේ කොහොමද දකින්නේ? අනාගතයේදී හොඳයි කියලා හිතනවා. එයත් එක්ක සතුටින් ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අම්මා තාත්තා මේ හැමෝම දැන් මේකට කැමති වෙන්න එපයි. එහෙම කැමති වෙලාද තියෙන්නේ? කොහොමද? එතකොට ඒ පැත්තෙන් ඒකත් කැමති. එහෙනම් දැන් තියෙන්නේ කැන්දන් යන්න විතරයි. ඉතින් කැමති නම දැනගන්න. ලක්මාරි. ඇයි මේ ශේෂ්ත්‍රය තෝරාගත්තේ? හොඳයි කියලා හිතුණා. ඔව්. මෙතන මොකද්ද පැවරිලා තියෙන රාජකාරී? ඔව්. එතකොට මම කැමති දැනගන්න කොහෙද ගම? ගාල්ලේ. ගාල්ලේ. ගාල්ලේ ඉඳන් ඉතින් මෙහෙට එනවා. එතකොට පවුල විස්තර දැනගන්න කැමතියි. මමයි නංගි මල්ලි. ඒගොල්ලෝ වෙනම ඉන්න. ඔව්. එතකොට ඇයි මේ රැකියාව තෝරගන්න හේතුව? මං කැමති ඇඟලුම් ශේෂ්ත්‍රය. මේ ශේෂ්ත්‍රය මොන වගේ තැනකටද යන්න බලාපොරොත්තු වෙන්නේ? ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. මොන වගේද ජීවිතේ ප්ලෑන් කරලා තියෙන්නේ? ප්ලෑන් ගොඩක් තියෙනවා ඉස්සරහට. ඔව්. මොන වගේ දේවල් එකක් අපිට කැමති දැනගන්න. ඉස්සෙල්ලාම මෙහෙන් ගයක් හදාගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැනට කවුරු හරි මහත්තයා ඉන්නවද? බැඳලාද? මරිකල්ලේ. බබාලා ඉන්නවද? ඉතින් මහත්තයා මම දැන් මේ ආයතනයේද රැකියාව කරන්නේ? මම දැන් කොයි පැත්තේ මහත්තයා ඉන්නේ? යා ස්ටෝසේ. අපි ප්‍රාර්ථනා කරනවා සියලුම දේවල් සාර්ථක වෙන්න කියලා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණා. මේක කරන්න බෑ නිකන් ඉන්න බෑ මේ වයිබ් එකට ඔයාලා පොඩ නටන්න ඕන. සියලු දෙනාම අකුඩියක් ඕන. පොළොට කරමු සිල්ලක් දෙනවා ආදල්. අකුඩියක් ඕන සියලු දෙනාගේ.
මොකද්ද මේ ඉක්මනටම කරන්නේ? ආමෝලික මහනා ඔව් මම කැමති නම දැනගන්න. ඉරේෂා ඇයි මේ ශේෂ්ත්‍රය ආවේ කොච්චර කල් වෙනවද? දැන් අවුරුදු 3කට වඩා වැඩි. ඒතොර ඇයි මේ ආයතනෙම තෝරාගත්තේ? මම මේ ආයතනය තෝරගත්තේ මේ ආයතන හොඳයි. හොඳ වැටුපක් දෙනවා. ඒතොර ගම මම ඇඹිලි පිටියේ. ඔව් ඇඹිලි පිටියේ නම් මෙච්චර දුර එනවා. ඒතොර මම කැමතියි දැනගන්න පවුලේ විස්තර ටික. අම්මයි තාත්තයි අක්කයි මල්ලිලා දෙන්නයි. එතකොට අනාගතය ගැන කොහොමද දකින්නේ? මේ ශේෂ්ත්‍රයෙන්ම ඉහළට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක පවුලයාගෙන් ලොකු සපෝට් එකක් ලැබෙනවා ඇති. ඔව් එයාලා සපෝට්. මේ ආයතනේ මොනවාද ලබාගත්තේ දේවල්? ගොඩක් දේවල් ලබා ගත්තා ජීවිතේ. ඉදිරි බලාපොරොත්තු? මේ ශේෂ්ත්‍රයෙන්ම ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු. බොහොම ස්තුතියි අපි. චන්ද්‍රකාන්ති. ඔතර ලස්සනට හැමදාම අඳගෙන එනවද? ඔව්. කොහොම කවුද ලිෆ්ට් එක ගන්න පුරුදු කරේ? කවුරුත් නෑ. ලස්සන හෙයා ස්ටයිල් එකක් මේ ආයතනයේ සම්බන්ධ වෙලා කොච්චර කාලයක් වෙනවද? මාස 6යි. මාස 6ට. මොන වගේ දේවල්ද ජීවිතේට ලබා ගත්තේ? ගොඩක් දේවල් ලබා ගත්තා. ඇයි මේ ආයතනය තෝරගත්තේ? මේක හොඳයි. හැම අතින්ම හොඳයි ඉතින්. එතකොට මම කැමති දැනගන්න කොහේ ඉඳන්ද සම්බන්ධ වෙන්නේ පවුලේ විස්තර? මං අනුරාධපුරේ. පවුලේ මමයි බබාලා දෙන්නයි අම්මයි ඉන්නවා. ඔව් එතකොට මහත්තයා? ඔව් මම කැමති දැනගන්න ළමයි වෙනුවෙන් ඉදිරියේදී මොනවාද කරන්න බලාපොරොත්තු වෙන්නේ? එයාලට හොඳට උගන්වන්න තමයි. එතකොට මම කැමති දැනගන්න මෙච්චර ලස්සන කෙනෙක් මහත්තයාට මොකද උනේ? එයාගෙන් අයින් වෙලා දැන් ඉන්නේ ඉතින්. එයාට වෙන කෙනෙක් ඉන්නවා. ඉතින් දෙන්න ආදර සම්බන්ධයක් උඩද විවාහ වුණේ නැත්තම්? ඔව්. ඉතින් ඒක මුලින් තේරුම් ගන්න බැරි වුණා. ඔව්. ජීවිතේ එහෙමයි. ඔව්. ඉතින් ඉදිරි බලාපොරොත්තු මොන වගේ බලාපොරොත්තු තියාගෙන ඉන්නේ? ඉදිරි බලාපොරොත්තු බබාලා දෙන්නට හොඳට උගන්වගෙන ජීවත් වෙන්න තමයි.
එතකොට මම කැමතියි දැනගන්න. දැන් ළමයි බලාගන්නේ කවුද? අම්මා. එතකොට අම්මගේ මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ? අම්මගෙන් ගොඩක් සහයෝගයක් ලැබෙනවා. බබාලා දෙන්න බලා ගන්නවා. ඉතින් සහයෝගයක් ලැබෙනවා. ඔව්. එතකොට මේ ආයතනයේ පවුල ජීවත් කරන්න පුළුවන්ද? පුළුවන්. මම මේකෙන් ගන්න පඩියෙන් තමයි ජීවත් වෙන්නේ. එතකොට අම්මා තාත්තා මොන වගේ රැකියාවද කරේ? අම්මා කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කරේ. තාත්තා නම් මඩු වැඩ. මම කැමතියි දැනගන්න ළමයි දෙන්න ගැන. මොන වගේ වයසේද මොන වගේ මේ අධ්‍යාපන කටයුතු කොහොමද ඒවා? එක්කෙනෙක් මොන්ඩිසෝරි යනවා. එක්කෙනෙක් 2 වසරේ ඉගෙන ගන්නවා දැන්. එතකොට අනාගතයේදී දැන් මේ විදිහට හැමදාම ඉන්න බෑ. අනාගතයේ වෙනුවෙන් මොන වගේ තීරණයක්ද ගන්න බලාපොරොත්තු වෙන්නේ? ඉස්සරහට එන දෙයකට ඉතින් මුණ දෙනවා ඉතින්. මේ ආයතනය වෙනුවෙන් අනාගතයේ බලාපොරොත්තුවක් තියෙනවද? ආයතනයෙන් ඉස්සරහට යනවද නැත්නම් වෙනත් රැකියාවකට යනවද? කොහොමද ළමයි දෙන්නට උගන්වන්නේ? නෑ මේ ආයතනයෙන් ඉස්සරහට යන තමයි හිතාගෙන ඉන්නේ. මගේ නම යසින්තා. එතකොට මේ ශේෂ්ත්‍රයට ආවේ මේ ආයතනයට ආවේ කවද්ද? 2021 දැන් තහමාරක් වෙනවා. එන අත්දැකීම් ගොඩාක් ඇති. එතකොට මෙතන මොකද්ද කරන්න කියලාත් අපි කියමුකෝ. අද මම ටැමිල් විදිහට ආවේ. මේ මං සිංහල අද ටැමිල් කට්ටිය අද නිමාඩු හින්දා එයාලගේ උත්සවය සමරන්න ටැමිල් විදිහට අද ඇඳගෙන ආවේ. මේක ලොකු වෙනසක් නේ. එතකොට මේ ආයතනය වෙනුවෙන් අද මේ මොන වගේ දේවල්ද මේ වැඩ කරන්නට ලැබෙන්නේ? ඇත්තටම එයාලට අලුත් අත්දැකීමක් අද අපි මේ ටැමිල් අය වෙනුවෙන් කරන උත්සවයේ සමරන දිනේ අද අලුත් අත්දැකීමක්. එතකොට දැන් සිංහල කෙනෙක් මේ ටැමිල් විදිහට ඇඳලා ඉන්නවා. ඒක කොහොමද දැනෙන්නේ? ඇත්තටම මට හරි සතුටුයි. මම මේකට ඇවිල්ලා අවුරුදු 4මාරක් වෙනවා. අද තමයි ටැමිල් අවුරුදු උත්සවයේ මේ සමරන්න ඇඳගෙන ආවේ. දිනු එතකොට දිනු කොහොමද මෙතෙන්ට ආයතනයට සම්බන්ධ වෙන්නේ? මගේ යාළුවෙක් මෙහෙ වැඩ කරන එයා තමයි කිව්වේ. එතකොට මම කැමතියි දැනගන්න කොහෙද ගම? ඇඹිලි පිටියේ. ඇඹිලි පිටියේ නම් කොහොමද මෙච්චර දුර හොයාගෙන ආවේ? මෙහෙට මෙරිකල්ලින්. ඔව්. එතකොට මහත්තා මේ ආයතනෙම කෙනෙක්ද? නෑ යා මේ ගරාජ් එකක් කරනවා. එයාත් මේ අවටද? ඔව්. එතකොට මම කැමතියි දැනගන්න පවුල විස්තර ටිකක්. අයියයි මල්ලිලා දෙන්නයි මමයි අම්මයි තාත්තයි. එතකොට දැන් මේ ගාමට් ශේෂ්ත්‍රයේම ඇයි තෝරාගත්තේ? ආසයි ඉතින් මුලින්දම මේ පොඩි කාලේ ඉඳන්ම යෝන් සේනාන්කින් කෝස් එකක් කරා මම ඊට පස්සේ ගාමන්ට් එකට ආවා. එතකොට අනාගත මොන වගේ බලාපොරොත්තුද තියෙන්නේ? මැෂින් අරගෙන ගෙදර පොඩියට මහගෙන යන්න තමයි හිතන්නේ. එතකොට දැන් මේ ආයතනයේ වැඩ කරලා ගන්න වැටුපෙන් මොන වගේ දේවල්ද මේ වෙනකොට කරගෙන තියෙන්නේ? ඇඳුම් වලට ඒවට තමයි විදන් කරන්නේ. එතකොට මම කැමති හැමදාම ওই විදිහට ලස්සනට ඇඳගෙන එනවද? ඔව්. එතකොට මේ ආයතනයේ මම හිතන්නේ ගොඩක් කාලයක් ඉන්නවා. එතකොට මෙතන හොඳම යාළුවෙක් ඇති. අපි කැමති යාළුවෝ ගැන දැනගන්න. ඔක්කොම හොඳම යාළුවෝ තමයි ඉතින් වැඩිපුරම එකට ඉන්න දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා. එතකොට මේකේ දැන් එපාම කරපු කෙනෙකුත් ඇතිනේ. එහෙම කෙනෙකුත් ඉන්නවද? එහෙම කට්ටිය. එතකොට අනාගතය ගැන කොහොමද ප්ලෑන් කරගෙන ඉන්නේ? අනාගතේ ඉතින් හොඳ විදියට ප්ලෑන් කරගෙන ඉන්නවා ඉතින්. නැත්නම් කොහෙන්ද රස්සාවට එන්නේ? මේ බෝඩ්ඩලා ඉන්න ජයමුතුගම. එතකොට ගම? තම අනුරාධපුර. ඉතින් අනුරාධපුරේ ඉඳන් මෙච්චර දුර ඇයි රස්සාවක් හොයාගෙන ආවේ? ගෙයක් දරක් හදාගන්න තමයි. ගෙයක් දොරක් හදාගන්න. පවුල කවුද ඉන්නේ වෙනව? අම්මයි තාත්තයි මල්ලි අයියයි. මම කැමතියි දැනගන්න මල්ලි අයියලා ගැන තොරතුරු ටික. මල්ලි ඉස්කෝලේ යනවා අයියා ගාමන්ට් යනවා. අයියත් මේ ගාමත් එකේමද? නෑ යා අනුරාධපුරේ. එතකොට මම කැමතියි දැනගන්න. ඇයි ගාමත් එකම තෝරගත්තේ? දන්න රස්සාව හින්දා නැත්තම් කරලා නෑ රස්සාව මීට කලින්. ඒ කියන්නේ මේ පළවෙනි රස්සාවද? කලින් ගාමට් එක වැඩ කළ දින මේකේ ගාමට් එකට ආවේ අද. එහෙමද අද? එතකොට අනාගතේ මොන වගේ බලාපොරොත්තු තියාගෙනද අද ආවේ රස්සාවට? ජීවිත ඉස්සරහට යන්න තමයි. ඉතින් දැනට මොන වගේ බලාපොරොත්තුද තියෙන්නේ ජීවිත ඉස්සරහට යන්න? ඒ කියන්නේ මට මුහිලා ගෙයක් හදාගන්න වාහනයක් ගන්න තමයි. එතකොට මම කැමති දැනගන්න අම්මා තාත්තා ගැන. අම්මා තාත්තා මොනවද කරන්නේ? මොන වගේ සහයෝගයෙන්ද ගෙදර කට්ටියත් එක්ක හිටියේ? ඒ කාලේ පොඩ්ඩක් මතක් කරන්න. තාත්තයි කුඹුරු වැඩ කරන්නේ.
කුඹුරු වැඩ දව කර හිටියා ඒ කාලේ. එතකොට ඒ දෙන්න මොකද කියන්නේ දැන් රස්සාවකට ආව තාම පඩි ගන්නෙ නැහැ. ඉතින් මොකද ඒගොල්ලෝ දැන් කතා කරන්නේ? මොකුත් නැහැ. ඉතින් හොඳට රස්තාව කරගෙන ඉන්න කියනවා. අවුරුදු 4මාරක් වෙනවා. ඒ 4මාර තුර මොනවාද කරගෙන තියෙන්නේ? ගොඩක් දේවල් කරලා තියෙනවා. ඉතින් මගේ වැඩ ටික ඔක්කොම කරගෙන තියෙනවා. එතකොට ටැටූස් ගැව්වෙත් මේ ආයතනයට ඇවිද්ද? ඔව්. මේ යාළුවෙක් ගැහුවේ මගේ. එතකොට මං කැමති දැනගන්න. ඇයි ඔච්චර ටැටූස් ගන්න කැමති? කලාවට ආසයි. ඉන්නකන් ඉතින් සතුටෙන් ඉන්නවා. ඒ නිසා. එතකොට මං කැමති දැනගන්න විලාසිතා ගැන. කාන්තාවක් වුණාම විලාසිතා කරන්න ඕනිද? ඔව් එතකොට ලස්සනයිනේ. කාන්තාවක් නම් ලස්සනට ඉන්න ඕනේනේ. ඒක නිසා විලාසිතා කරනවා. මම නම් උපරිමෙන්ම කරනවා. එතකොට මං කැමති දැනගන්න පවුලේ විස්තර ටිකක්. මගේ අම්මයි තාත්තයි නෑ. අක්කලා තුන්දෙනා අයියා ඉන්නේ. බැඳලා පුතෙක් ඉන්නවා. එතකොට පුතා ගැන අපි කතා කරමු. මොනවාද කරන්නේ මේ වෙනකොට? පුතාට අවුරුදු 15යි 10 වසරේ ඉන්නේ දැන්. එයා. එතකොට මේ දැන් මේ හැමදේම කරන්නේ පුතා වෙන්නේ. ඔව්. එතකොට කැමති දැනගන්න මහත්තයා ගැන. එයා ඉන්නවා. එයාත් වැඩ. එයාත් ගෙවන වැඩ. නෑ. එයා අතන නෙමෙයි. ටුවරිසම් කරන්නේ. එතකොට අනාගතය වෙනුවෙන් මොනවාද ප්ලෑන් කරගෙන තියෙන්නේ? මොන වගේ ජීවිතයකද යන්න ඕනි කියලා හිතාගෙන ඉන්නේ? හොඳට ගෙයක් දොරක් හදාගෙන සතුටෙන් ඉන්න තමයි ඕන. දරුවත් හොඳට උගන්වලා එයා හොඳ තැනකට ගෙනියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉරේෂා. ඇයි මෙච්චර වෙලා මාක්ස් අදාගෙන හිටියේ? මේ දවස්වල ගොඩක් අසනීප වෙලා ඉන්නේ ඒකයි. මම කැමතියි දැනගන්න කොහොමද මේ ආයතනයට සම්බන්ධ වෙන්නේ? මම සම්බන්ධ වෙන්නේ මගේ නෑදෑ කෙනෙක් මාර්ගයෙන්. ඒතර කොච්චර කාලයක් වෙනවද මේ ආයතනේ? අවුරුදු 9ක්. අවුරුදු 9ක්. කියන්නේ ගොඩාක් මෙතන වෙන දේවල් දන්නවා. ඒ වගේම යාළුවෝ ඉන්නවා. මොකද මේ ආයතන ගැන හිතන්නේ? ගොඩක් හොඳ ආයතනයක්. මට මගේ පළවෙනි ජොබ් එක මං ඉතින් අවුරුදු 9ක් රැඳිලා ඉන්නවා. ඉතින් ආයතනය ගොඩක් හොඳයි. මේ අවුරුදු 9 ඇතුළත ආයතන වෙනුවෙන් මොනවාද කරගෙන තියෙන්නේ? මම යම් කිසි දෙයක් දැනට කරගෙන තියෙනවා නම් ඒ හැම දෙයක්ම කරගත්තේ මේ ආයතනය නිසා තමයි. එතකොට මම කැමතියි දැනගන්න පවුලේ අය. අම්මා තාත්තා කොහමද සහෝදරයෝ ඉන්නවද? ඒ ගැන පොඩ්ඩක්. අම්මයි තාත්තයි මල්ලි මායි තමයි පවුලේ ඉන්නේ. එතකොට අම්මා තාත්තා මොනවාද කරන්නේ? අම්මා නම් ජොබ් එකක් කරන්නේ නැහැ. තාත්තා ඩ්‍රයිවිං ජොබ් එකක් කරනවා. මල්ලි පෞද්ගලික ආයතනයක සේවය කරනවා. එතකොට මම කැමතියි දැනගන්න ආදරය ගැන. ආදරේ මොන වගේද දැනෙන්නේ? ආදරේ අනේ මොනවා. දැන් දැනට එහෙම කෙනෙක් ජීවිතේට ලං වෙලා ඉන්නවද? ඔව්. ඒ කියන්නේ මේ ආයතනෙම කෙනෙක්. නෑ. එතකොට කොහොමද විවාහ ජීවිතය ගැන හිතන්නේ? විවාහ ජීවිතේ මම තාම විවාහ වෙලා නැහැ. විවාහ වුණාම ඉතින් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට මම කැමතියි අම්මා තාත්තා ගැන දැනගන්න. අම්මා තාත්තා ඔයා මේ තත්ත්වෙට එන්න මොනතරම් කැපවීම කරන්න ඇද්ද? මොනතරම් මහන්සි වෙලා ඇද්ද? ඔව් එයාලා මං ගැන ගොඩක් ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නවා. මමත් ඉතින් එයාලගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න සූදානම් වෙලා ඉන්නවා. එතකොට ඔයා බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ ජීවිතයට ලං කරගන්න මොන වගේ කෙනෙක්ද? අවංකවම කිව්වොත් අම්මයි තාත්තයි කැමති වෙන කෙනෙක් තමයි. එතකොට එහෙම කෙනෙක් මේ ආයතනය තුල තාම හම්බුනේ නැද්ද? එහෙම අහලත් නැද්ද? අහලා තියෙනවා. ඒ වුණාට දැනට අම්මා තාත්තා කැමති වෙන කෙනෙක් තමයි. එයාලගේ කැමැත්ත ඇතුව තමයි කරන දෙයක් කරන්නේ. කාලයක් වෙනවද? මම අවුරුදු 9ක් වෙනවා. අවුරුදු 9ක් කියන්නේ ලොකු කාලයක්. මම කැමතියි දැනගන්න කොහොමද මේ ආයතනයට සම්බන්ධ වුනේ? ඒ වගේම ගම කොහෙද? ගම ඉංගිරිය. මේකට සම්බන්ධ වුණේ අපේ ගමේ අයියා කෙනෙක් තමයි මේ මාව එක්කන් ආවේ. එහෙම තමයි මේකට සම්බන්ධ වුණේ. එතකොට පවුලේ තව කවුද ඉන්නේ? මේකේද? නෑ ඔයාගේ පවුලේ. පවුලේ අක්කලා දෙන්නෙක් ඉන්නවා. මම තමයි බාලමෙක්. එතකොට අම්මා තාත්තා ගැන? අම්මා ඉතින් අර දලු කඩන්නේ එහෙම යනවා. තාත්තා මෙතන මේ මීගොඩේ වැඩ කරනවා ආර්ථිකයේකේ. එතකොට තාම ජීවිතේට විශේෂ කෙනෙක් ලං වෙලා නැද්ද? එහෙම කෙනෙක් ඉන්නවද? බැඳලා ඉන්නේ. බබාලා? තාම නැහැ. එතකොට දෙන්නගේ මොන වගේද ජීවිත ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ? බලාපොරොත්තු වෙන්නේ අපි දැන් ගෙයක් අදාගෙන ඊට පස්සේ බබෙක් අදාගෙන එහෙම යන්න තමයි ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ. මම ලක්ෂිත. ලක්ෂිත මේ ආයතනේ මොකද්ද කරන්නේ? මම මැකැනික් කෙනෙක්. එතකොට මේ ආයතනේ සම්බන්ධ වෙලා කොච්චර කාලයක් වෙනවද? අවුරුද්දයි මාස 9ක් විතර යනවා. එතකොට ඇයි මේ ගාමට් එකක්ම තෝරගත්තේ?
මම මුල් කාලේ ඉඳලම මේ මැකැනික් කෙනෙක් විදිහට වැඩ කරේ ආයතන ගොඩක. ඉඳා මේ රස්සාව හොඳයි කියලා හිතුණා තෝරගත්තා. එතකොට මං කැමතියි දැනගන්න ආදරය ගැන කොහොමද දකින්නේ? ආදරේ කියන්නේ ආදරේ විඳලා දිනවා නැති වෙලා දිනවා. ඒක තමයි ආදරේ ගැන. ආදරේ ගොඩක් හොඳයි. ඒ වෙනකොට විවාහ වෙලාද? එතකොට දැන් නැති වුණා කියන්නේ ඉතින් කොහොමද එහෙම ආදරයක් නැති වෙන්නේ? ඒකට හේතු ගොඩක් තිබ්බා. ඉතින් මේක කියන්න බැරි තරම් ප්‍රශ්න ආපු ආදරයක්. එතකොට ජීවිතේ ඉස්සරහට කොහොමද යන්න බලාපොරොත්තු වෙන්නේ? ගොඩක් හැම දෙයකටම මුණ දීලා ගොඩක් සල්ලි හොයලා ඒ කියන්නේ මේ රස්සාව කරන්නේ හම්බ කරගන්නනේ. ඒ දේවල් කරගෙන වාහනයක් කරගෙන ගෙවල් දොරවල් හදාගන්න තමයි ගොල්ලෝ බලාපොරොත්තුව. එතකොට මං කැමතියි දැනගන්න පවුලේ විස්තර ටික. මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි නංගි මල්ලි අච්චි අම්මයි. එතකොට මේ ආයතනයේ වැඩ කළා රස්සාව කළා ජීවිතේ ගොඩ යන්න පුළුවන් කියලා විශ්වාස කරනවාද? එහෙම විශ්වාසයකුත් තියෙනවා. ආයතනයේ වැඩ කළා එහෙම ගොඩ යන්න පුළුවන් තමයි. ඉතුරු කරගන්න ඕනේ සාමාන්‍යයෙන් වියදම් කරන්නේ නැතුව. එතකොට මම හිතන්නේ ගොඩක් තරුණයෝ පිරිමි අය මේ ගාමන්ට් ශාස්ත්‍රයට එනවා අඩුයි. ඉතින් ඒක නිසා මේ ගාමන්ට් ශාස්ත්‍රයේ පිරිමි අය කොහොමද සම්බන්ධ කරගන්නවන සම්බන්ධ වෙන්නේ? පිරිමි අයටත් එන්න පුළුවන්. ඉතින් ගොඩක්ම පිරිමි අය ඉන්නවා. ගොඩක්ම මහන්න පුළුවන් අය විවිධ ශාස්ත්‍රවල ඉන්න අය. ඒගොල්ලන්ටත් එන්න අවස්ථාව තියෙනවා. එන්න පුළුවන් තමන්ගේ හැකියාව පෙන්වලා ගොඩක්. ආයිබෝවන්. ආයිබෝවන්. මං කැමතියි දැනගන්න නම. බිනරි මధుවාසිනී. මිනෙලි කොහොමද මේ ආයතනයට සම්බන්ධ වුනේ? අම්මා වැඩ කරන නිසා තමයි මේකට සම්බන්ධ වුනේ. එතකොට මං කැමතියි දැනගන්න ගම කොහෙද? පවුලේ විස්තර ටික. මම මෙහෙ මීගොඩ. ඒතර පවුලේ වෙන කවුද ඉන්නේ? අයියා කෙනෙක් ඉන්නවා. මල්ලිලා දෙන්නයි නංගිලා දෙන්නයි. මම හිතන්නේ කොච්චර කාලයක් වෙනවද මේ ආයතනයට ඇවිත්? දැන් මාස 4ක් වෙනවා. එතකොට මේ පොඩි වයසෙන් තමයි මේ රස්සාවක් කරන්න ඇවිත් තියෙන්නේ. ඇයි රස්සාවක් කරන්න හිතුනේ? ආවයි ඒ කියන්නේ తాවකාලිකව ආවේ. දැන් තව ටික දවසකින් රට යන්න තමයි බලාපොරොත්තු. ඒතර ඉදිරියේදී රට ගිහින් විදේශ විනිමය ගෙනල්ලා තමනුත් දියුණු වෙන්න. ඉතින් කොහොමද පවුලේ ඒකට සපෝට් එකක් හම්බ වෙනවද අම්මා තාත්තගෙන් අයියාගෙන්? අම්මයි තාත්තයි නම් කැමති, අයියා නම් චුට්ටක් කැමති නැහැ. කියන්නේ අයියා ආදරේද? ඔව්. මං කැමතියි දැනගන්න. ඒ සහෝදර බැඳීම ගැන කතා කරන්න. අයියා තමයි ඉතින් ජීවිතේම. එයා නැත්තම් ඉතින් වැඩක් නැහැ. අයියා මොනවාද ඒ තරම නංගිට මේ කරේ? එයයි මයි තමයි පුංචි කාලේ ඉඳි ඊට පස්සේ නංගිලා මල්ලිලා ආවේ. ඉතින් එයා තමයි මගේ ළඟින් ඉඳි දැනටත් එහෙමයි. කොච්චර දුර ඉඳියත් එයා මගේ ළඟින් ඉන්නවා. අයියා එතකොට කොහේ හරි වැඩ කරනවද? ඔව් අයියා කැම්ප් එකේ ඉන්නේ. එතකොට අයියා මම හිතන්නේ මේ බැඳීම ගොඩක් ලං වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මං කැමති අම්මා තාත්තා ගැන කතා කරනවා. අම්මා නම් මේකේ වැඩ. තාත්තා අම්මි පෙන්ෂන්. එතකොට දැන් ඉදිරියේදී රට යනවට අයියා කැමති වේද? අහන්න ඕනේ යාගෙන්. කැමති නෑ තාමත්. අහලා බලනවා ඉතින්. එතකොට මං කැමතියි දැනගන්න අනාගතයේදී මොන වගේ තැනකටද යන්න බලාපොරොත්තු වෙන්නේ? කොහොමද අනාගතේ හදාගන්නේ? නැටුම් වලින් තමයි ඉතින් තාමත් නැටුම් තමයි. ඒකෙන් තමයි ඉතින් පොඩ්ඩක් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මේ ආයතනය හොඳයි. ළමයිට විනෝද වීමට ගොඩක් දේවල් කරනවා. ඇත්තටම ඉතින් හොඳයි. එතකොට මං කැමතියි දැනගන්න ආදරය ගැන. එහෙම කෙනෙක් ඉඳියා දැන් නැහැ. ඉතින් එහෙම කෙනෙක් ඕනිමද? ඕනේ නැහැ ඉතින් ජීවත් වෙන්න හරියට ඉඳියොත් ඕනේ නැහැ. ඒක නිසාම අපි ප්‍රාර්ථනා කරනවා සීළු දේවල්ම සාර්ථක වෙන්න කියලා. අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. Thank you. මං කැමතියි දැනගන්න නම. මාලා. එතකොට අද ඇයි මේ ලස්සනට ඇඳගෙන ඇවිත් ඉන්නේ? ආවා තමිල්ලාගේ අවුරුදු. එතකොට ඔයා සිංහල කෙනෙක්ද? ඔව්. ඔව් එතකොට සිංහල අය දෙමළ අය තමිල් එහෙම කියලා වෙනසක් නැහැ. එතකොට මේ ආයතනයට සම්බන්ධ වුණේ කොච්චර කාලයක් වෙනවද? 2015. එතකොට මං කැමතියි දැනගන්න ගම. බණ්ඩාරවල. බණ්ඩාරවල ඉඳන් ඇයි රැකියාවක් කරන්න කොළඹ එන්නේ? ආර්ථික ප්‍රශ්න හින්දා තමයි. මොනවාද ඔයාලට තියෙන ඒ තරම්ම තියෙන ආර්ථික ප්‍රශ්න? තියෙනවා ඉතින් ගෙවල් හදා ගන්න ඕන. මං කැමතියි දැනගන්න අම්මා තාත්තා සහෝදරයෝ ඒගොල්ලෝ ගැන. අක්කා කෙනෙක් ඉන්නවා අම්මයි තාත්තයි මයි විතර. එතකොට අම්මයි තාත්තයි කැමැත්ත දුන්නාද මේ රස්සාවට කොළඹ එන්න?
ඔව් අක්කා හිටියනේ ඒ නිසා. එතකොට කවුද ඔය කිව්වේ මේ තොට්ටුවක් තියන්න ඕනි කියලා නළල? කවුද? தீபாவளி வந்தது எங்கிருக்கு கை முளைச்சு கால் முளைச்சு ஆடுது என் பாட்டுக்கு கண்ணா கண்ணா போச்சு என் கண்ணா பின்னா பேச்சு பட்டாம் பட்டாம் போச்சு என் பக்கம் வந்து போச்சு இரவு வருது பகல் வருது எனக்கு தெரியல இந்த அழகு சரி மனசு எரிய கணக்கு புரியல මෙතන වෙන්නේ? සීන්තු 20ක් හදනවා මේ ගැදවිලා තියෙනවා. ඒ සීන්තු 20ගේ අගාන්ට්මන්ට් එක අරලනවා. එතකොට දෙන්න මන් දැක්කා hina වෙවි හිටියා. දෙන්න එකම ගමේද යාළුවද කොහොමද යාළුකම? මේකට ආවට පස්සේ තමයි යාළුවෝ වශයෙන් හඳුනගත්තේ. එතකොට ඇයි මේ රස්සාවක් කරන්න කියලා හිතුනේ? හිතුණා ඉතින් බබික් ඉන්න ඇමරිකාවලා අපි බබා වෙනුවෙන් එයාට ඉගෙනීම සඳහා කටයුතු සඳහා අධ්‍යාපනය දෙන්න. එතකොට මම කැමතියි දැනගන්න මහත්තයා ගැන. මේ වෙනුවට මහත්තයා මොකද්ද කරන්නේ? එයා මේෂනට සයිඩ් එක හොඳයි ආදරේ. එතකොට බබා බලාගන්නේ කවුද? මගේ ලොකෝ. ලොකුවම. එතකොට මම කැමතියි දැනගන්න අම්මා තාත්තා ගැන. මගේ අම්මා තාත්තා ගැන චුටි කාලේ නම් මම දාලා ගිහින් මං චුටි කාලේ නම් හිටියේ මගේ ආච්චි ගාව. ආච්චි නැතුණාට පස්සේ තමයි ලොකු අම්මා ගාවට ආවේ. ලොකු අම්මා තමයි දැන් මාව බලාගන්නේ ගොඩ. එතකොට මම කැමතියි දැනගන්න ආච්චිගේ ආදරේ මොන වගේ ආදරයක්ද ලැබුණේ ආච්චිගෙන්? ඒක කියාගන්න තරම් කියන්න බෑ. ඒ තරම් මට ආච්චි මා ආදරය කළා.
කියන්න හිතෙන්නේ දැන් එයා නැහැ මේ. මං හිතෙනවා එයා මේ ලෝකේ මාව බලාගෙන ඇති කියලා කොහේ හරි ඉඳලා. එතකොට මම හිතන්නේ අම්මා තාත්තා ගැන කතා කරොත් අම්මා නැහැ. චූටි කාලේ ඉන්නවා. අවුරුදු එකමාරෙන් මාව දාලා ගිහිල්ලා ආයෙත් ඉඳන් පස්සේ තමයි ආච්චිගේ මං හිටියේ. එතකොට මම කැමති දැනගන්න මහත්තයා මේ හැමෝම කොහොමද ගත කරන ජීවිතේ සතුටින් ගත කරනවද? ඔව් ගොඩක් සතුටින් ගත කරනවා. කියන්න බෑ. ඉතින් මාර සතුටුයි. එතකොට අනාගතේ ළමයා වෙනුවෙන් මොනවාද කරන්න බලාපොරොත්තු වෙන්නේ? බලන්න මං කැමතිත් මගේ දරුවා හොඳ තැනකට යන්න. මං කියන්නේ මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මගේ දරුවා හොඳ ලස්සන තැනකට යන්න. එතකොට ඒ ලස්සන තැනට යන්න මේ ආයතනයෙන් ගොඩක්ම උදව් ලැබෙනවනේ. මේ ආයතන ගැනත් අපි මතක් කරමු. මොන වගේ දෙයක්ද මේ ආයතනයෙන් මේ ආයතනය හරහා මේ දේවල් ඉෂ්ට කරගන්න පුළුවන්ද? ඔව් මේ ආයතනයට ඇවිල්ලා මම දැන් අවුරුදු 5ක් වෙනවා. මේ ආයතනයෙන් ගොඩක් හොඳයි. දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පොත් හැමදේම අපිට ලබා දෙනවා. ගොඩක්ම හොඳයි. ඉන්න මැනේජර්ස්ලා ළමයි ඔක්කොමලා ගොඩක්ම හොඳයි. මං කැමතියි දැනගන්න තව කෙනෙකුට මේක ආදර්ශයක් වෙන්න. දෙමව්පියෝ ගැන වචනයක්. ඒ වගේ මේ ආදරය ගැන. ආදරය හැමෝටම ලැබෙන්න ඕනි. ඒ ගැන දැනගන්න කැමතියි. කියන්නේ මට අම්මා කෙනෙක් මං ආදරයක් ලැබලා නැහැ. මං කියන්නේ දරුවෙක් හදනවා නම් මහමග නොදා ඒ දරුවා හැක බලා ගන්න කියලා. හැම ප්‍රශ්නයක්ම එනවා ඔක්කොටම මාරු ගොඩක් ප්‍රශ්න එනවා මුහුණට. ඒ දේවල් කරන්න එපා. මොන දේ වුණත් සමහරවිට හස්බන්ඩ්ගේ ප්‍රශ්න එන්න පුළුවන්. හස්බන්ඩ්ගේ ප්‍රශ්න ආවත් ඒවා මග නොහැර කියන්නේ තමන්ගේ අම්මට දරුවා වටිනවනේ. දරුවා වටින්නේ නැති නිසා තමයි දරුවා මහමග දාලා යන්නේ. මං කැමති නෑ ඒ වගේ. මං කියන්නේ තමන්ගේ දරුවා ආදරෙන් බලාගත්ත නම් අද මම මේ වගේ තැනක නෑ. මම හිතන්නේ ඔය දෙන්නගේ සම්බන්ධතාවය කොහොමද? මෙහෙට වැඩට ආවට පස්සේ තමයි දෙන්නම යාළුවෝ. දැන් ඔයා කොච්චර කල් වුණාද මෙතන? මාසෙ. මාසෙ. එතකොට යාළුවත් යාළුවා මට කලින් ඇවිල්ලා. ඔව්. එතකොට මම කැමති දැනගන්න. මේ මාසෙ ඇතුළත මොනවාද ඔයා ලබාගත්තු දේවල් මේ ආයතනේ? ගොඩක් දේවල් ලබා ගත්තා. ගොඩක් යාළුවෝ හම්බුණා. දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා. මං චෙක් කෙනෙක් විදිහට ඉන්නේ. ගොඩක් දේවල් දැනගත්තා. එතකොට ඇයි මේ ගාමට්ටයක් තෝරගන්නේ රස්සාව විදියට? හොඳයි කියලා හිතුණා. ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අලුත් තැනක්. එළිය සමාජයට වැඩිය ගොඩක් වෙනස් මෙතන ඇතුළේ. එතකොට මං කැමති දැනගන්න ගම් පළාත මං බදුල්ලේ. බඳුල්ලේ නම් මෙච්චර දුර එනවා. එතකොට පවුලේ විස්තර ටිකුත් අපි කියමු. මගේ අම්මයි තාත්තයි නංගි මල්ලි. එතකොට පවුලේ වැඩිමලා. ඔව් පවුලේ වැඩිමලා විදිහට මම හිතන්නේ ලොකු දෙයක් පවුලෙන් කරන්න ඕනිනේ. ඉතින් ඒ අයට මොනවාද ඔයා කරන්නේ? හැමදේම වගේ කරනවා. නංගි මල්ලිට අම්මා කෙනෙක් වගේ හැමදේම කරලා දැන් ඒ දෙන්නම් බැඳලා මම දැන් බැඳලා දැන් තමයි මෙහෙට ඇවිල්ලා ඉන්නේ. එතකොට අම්මා තාත්තා? අම්මා රට තාත්තා අම්මියගේ. තාත්තා අම්මිය. එතකොට අම්මා ගැන අපිට වචනයක් කියන්න කිව්වොත් මොන වගේද දැනෙන්නේ? ගොඩක් ආදරේ පොඩි කාලේ ඉඳලම හැම දෙයකටම තනි නොකර බලාගත්තේ අම්මා. හැම දෙයකටම තාත්තා වැඩිය ළඟ නැහැ. තාත්තා වැඩට ගියාම තාත්තා එන්නේ මාසෙකට දෙකකට සැරයක්. හැම දෙයකටම අම්මා තමයි ළඟ හිටියේ. අම්මට තමයි ආදරේ ගොඩක්ම. එතකොට අනාගතයේදී මොන වගේ විදිහට ජීවත් වෙන්න ඕනද කියලා තීරණය කරන්නේ? අනාගතේ හැමෝටම පුළුවන් විදිහට හැමෝටම උදව් කරගෙන යහපත් විදිහට ජීවත් වෙන්න තමයි. මොකද මෙතන කරන්නේ? මෙතන තමයි අපේ කැපුම් අංශයට එන අලුතෙන් අපිට හම්බ වෙනවා මෝස්තර අංක. ඒවට අදාළ ලේයර් ෂීට් දීලා ඒ අදාළ කපන්න ඕන සයිස් වයිස් ක්වොන්ටිටි කැපෙන්නේ මෙතනින් තමයි. එතකොට හැමදාමත් ওই විදිහට ඇඳගෙන දෙන්නේ? හැමදාම ලස්සනට අඳිනවා. අද විශේෂ දවසක්. ඒක නිසා අද ටිකක් වෙනස් විදිහට ඇඳගෙන අවිලා තියෙනවා. මම කැමතියි දැනගන්න ජීවිතය ගැන. ජීවිතේ හොඳයි. දකින්නේ කොහොමද? ජීවිතේ හැමදාම එක වගේ නැහැ. ඒක ඉතින් අපි ජීවිතේ එන ප්‍රශ්න, සතුට, දුක හැමදේමත් එක්ක මං කැමතියි ඔයා මොන වගේ කෙල්ලෙක්ද? මං ඇවිල්ලා කාටවත් බය නැති මුරණ්ඩු හිතුවක්කාර කෙල්ලෙක්. එතකොට මං කැමති පවුලේ විස්තර දැනගන්න. පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මල්ලි මායි. එතකොට කොහෙන්ද මේ ආයතනයට සම්බන්ධ වෙන්නේ? මම ගෝවින්න ප්‍රදේශයේ ඉඳන් හොරණ. එතකොට ඇයි මේ ආයතනේ තෝරාගත්තේ? මේ ආයතනය ඇත්තටම ගොඩක් හොඳ ආයතනයක්. මම ආයතන ගොඩක වැඩ කරලා නැහැ. මම ආයතන දෙකක වගේ තමයි වැඩ කරලා තියෙන්නේ. ඉතින් ඒ වැඩ කරපු ආයතනත් එක්ක ගත්තාම මේ ආයතනය ඇත්තටම ගොඩක් හොඳ ආයතනයක්.
මං කැමතියි දැනගන්න අම්මා තාත්තා ගැන. අම්මත් මේ වගේම ගාමන්ට් එකක මැහුම් ශිල්පිනියක් විදිහට වැඩ කරනවා. තාත්තා ගෙදර ඉන්නේ. එතකොට විවාහ වෙලාද විවාහ බලාපොරොත්තුෙන් ඉන්නවද? විවාහ වෙලා නැහැ තාම. ඒ කියන්නේ බලාපොරොත්තුෙන් ඉන්න. ඔව්. ආදරය ගැන කොහොමද දකින්නේ? අනේ මන්ද ඉතින්. දාම දැනෙලා නැද්ද? තාම නැහැ. අපි ඒකත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදිරියේදී මොන වගේ දේවල්ද දියුණු වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ? කියලා නෑ. ඉතින් ජීවිතේ දියුණුව වෙනුවෙන් අපි ඒ වෙලාවට කරන්න ඕන දේවල් කරන්න ඕනේ. මේ ආයතනය තුලින් ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම පුළුවන්. මෙච්චර දුරට මම අද යම් තාක් දුරට ඇවිල්ලා ඉන්නවනම් ඒ මේ GSM ආයතනයේ හින්දා. ඉතින් මේ ආයතනයට අලුතෙන් කෙනෙක් එන්න කැමැත්තෙන් ඉන්නවනම් හොඳම උපදේශ මොකක්ද? හොඳම උපදෙස එන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ජීවිතේ ගොඩ දාගන්න ඕන ඕනම මිනිස්සෙක්ට තමන්ගේ ජීවිතේ ගොඩ දාගන්න පුළුවන් හොඳ ආයතනයක් තමයි GSM කියන්නේ. අයිබෝවන්. අයිබෝවන්. මං කැමති දැනගන්න නම. ඉමේෂා. එතකොට මේ ආයතනයට සම්බන්ධ වෙන්නේ කොච්චර කාලයක් වෙනවද? දැන් අවුරුදු 3ක් විතර. මෙතන මොකද්ද වෙන්නේ? මෙතන අපි පැනල් එක චෙක් කරනවා. ඒව තමයි. එතකොට මේ ආයතනයට ඇවිද්ද ඔය ටැටූස් එහෙම කරේ? නැහැ. එතකොට මේ ආයතනේ මොන වගේද ප්‍රතිචාර කොහොමද මේ ලස්සනද ඒ ටැටූස් වලට? හොඳ ප්‍රතිචාර තියෙනවා. නරක ප්‍රතිචාරත් තියෙනවා. මං කැමති දැනගන්න විලාසිතා ගැන. ඒක ගෑනු ළමයෙකුට ඕනිමද? ෆැෂන් තියෙන්න ඕනේ. ෆැෂන් කියන දේ කරන්න ඕනේ. තියෙන්න ඕනේ ගෑනු ළමයෙක්ට. එතකොට මං කැමති දැනගන්න පවුලේ විස්තර. ඇයි මේ ආයතනෙට ආවේ මේ ආයතනේ තෝරාගත්තේ ඇයි? මේ ආයතනය හොඳයි. ඒ වගේම වැඩ කරන ළමයි හොඳයි, සර්ලා හොඳයි. ඒක නිසා ගොඩක් කට්ටිය කිව්ව නිසා තමයි මෙහෙට ආවේ. එතකොට ඇයි රැකියාවක් කරන්නේ? රැකියාවක් කරන්නේ මං ආසයි මේ ෆීල්ඩ් එකට. ගාමන්ට් ෆීල්ඩ් එකට මං ආසයි. එතකොට අනාගතේ මොන වගේ බලාපොරොත්තුද තියෙන්නේ? අනාගතේ තියෙනවා ඉතින් බලාපොරොත්තු ගාමන්ට් ෆීල්ඩ් එකේ හොඳ තැනකට යන්න. මං කැමති අම්මා ගැන වචනයක් දැනගන්න. මගේ අම්මා එයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම අම්මා. එයාට මම ගොඩාක් ආදරේ. මිනිස්සු මණ්ඩලයක් දාමුද? ගහලද ඉන්නේ. ඒ දුන්න අක්කා වයින් කරා. බල හෙල්ලුනේ. මුත් හිතන්න බා.
ඒ ඔක්කොම ටික බලන්න ඉන්න මරුවා. ආසාව මෙන්න මෙතන ඉන්න ඕන කවුද? තියෙන ආසාව. අපි එස් right. කොහොමද කවන්න ඕන? Very good night. Nanti berada waktu di ruang ini. Kenapa lagi? Mungkin kami ada, you kan orang dari, agak lah. Aku lusan mana? Aku lusan mana? මේ හෙල්ලි චයි යනවා හෙලුණා කවුද ඈ නෑ හෙලුණාද රයිට් අපි කොහොමද දෙකක්ව කපා ගන්න ඕන එකට පාරකින් ඈ ඒක නම් විතර නම් මේක අදිනවා රයිට් දැන් එහාට මෙහාට යන්න ඕනේ අපිට. ඔය පොඩ ඉස්සරහට එන්න ඕනේ මේ මෙහෙට ඉස්සරහට ඉස්සරහට ඒක වාංගනේ right. අකුල ගන්න ඕනේ ඉස්සරහට එන්න ඕනේ. දැන් මේක වැඩි. අතේ. කවුද කවුරුත් නෑ වරක් දෙන්න ඕන අපිට නැත්නම් වැඩි අරහයි මේ දෙකම හෙල්ලුණානේ Leti boleh proses TV. Nah, hello. Isinya mana kayo ya, Bay? Sorry. Thank you. Aku jadi bisa balik lagi ya, nah. एक आधा बेतना पूरी बेच लेके गुरु दबा
මම දෙන්නම කපටිය ආයෙ නේද මෙතන ගියාද නෑ ආයෙ කකුල ඉස්සෙන්න ඕන කකුල ඉස්සෙන්න ඕන කකුල ඉස්සෙන්න ඕන තව අංගම කවුද හෙළුණ ගියා හෙළුණ නෑ අතව දාස්සල King pata khanda wala nul pate king hata kata kala ke kale king pata gawa hita ki ashani ken kam dana koko appi gada mamma appi gada mamma appi gada mamma appe hindi mamma wale mage kaya te gawa netti pata kash pagala happy wala kaki sutu දෙන්නම් පත්තිය වෙලාද මන්ද අපි ඉක්මනට විශ්වාස කරන අපේ රසික මහත්තයා මේක හරියන්නේ නැහැ බ්‍රෝ මේ අපි දෙන්නටම රැගි දෙනවා නැත්නම් එයා උඩ රෑ 10 වෙනකම් නරනවා අපිට